ඉතින් යාළුවනේ පළමුවෙන්ම කියන්න ඕනේ ලැබුවා වූ මේ අවුරුද්ද ඔයාගේ හීන කරා යන්න ලැබෙන සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ අවුරුද්දේ කරන පළවෙනි වීඩියෝ එක මේක. ඉතින් ඔයාගේ විෂන් බෝඩ් එකේ තියෙන හැම ටාගට් එකක්ම එකින් එක ජයග්‍රහණය කරගන්න ලැබෙන්න කියලත් හිතාස ජය ගන්න බලාපොරොත්තුෙන් ඉන්න සෑම හීනයක්ම ඉෂ්ට වෙන්න කියලත් මම හදවතින්ම සුබ පතනවා. ඉතින් මම අද කතා කරන්නේ අවුරුද්දේ මුලම විෂන් බෝඩ් එකක් ගැන අවබෝධයක් නැති අයට ඔයාගේ විෂන් බෝඩ් එකේ තියෙන වැදගත්කම සහ විෂන් බෝඩ් එකක් ඇයි හදන්නේ කියන එක ගැන. ඉතින් අපි බලමු ඒ මොනවද කියලා. විෂන් බෝඩ් එකක් හදන්නේ ඔයාගේ ජීවිතේ අරමුණු පැහැදිලි කරගෙන ඒවට මනස යොමු කරගන්න. විෂන් බෝඩ් එකක් කියන්නේ අපේ ජීවිතේ ළඟා කරගන්න ඕන දේවල්. රූප, වචන, වාක්‍යයන් ලෙස එක තැනකට එකතු කරලා තබා ගන්න බෝඩ් එකක්. ඒක හදන එක ඇත්තටම ගොඩක් වැදගත්. සරලව කියනවා නම් විෂන් බෝඩ් එකක් හදන එකේ වැදගත් හේතු කිහිපයක් තියෙනවා. අපි බලමු ඒ මොනවද කියලා. පළවෙනි එක තමයි අරමුණු පැහැදිලි වෙනවා. ඔයාට ජීවිතේ ලබා ගන්න ඕන දේවල්, ජොබ් එකක් වෙන්න පුළුවන්, විල මුදල්, යාන වාහන, ඔයාගේ හෙල්ත් එක, එහෙම නැත්නම් ඔයාගේ කොන්ෆිඩන්ස් ලෙවල් එක, නැත්නම් ට්‍රැවල් කරන්න. මෙන්න මේ වගේ අරමුණු පැහැදිලිව පේන්න ගන්නවා. ඉතින් පොඩි දෙයක් වුණත් ඔයා කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් විෂන් බෝඩ් එකට ඇඩ් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයා ගෝල් චේන් එකක් ගන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයාට පුළුවන් ඒකේ පිච් එකක් විෂන් බෝඩ් එකට ඇඩ් කරන්න. ඉතින් මේ වගේ ඔයාගේ ජීවිතේට අත්‍යවශ්‍ය දේවල් මොනවාද කියලා ඔයාම හිතන්න ගන්නවා. ජීවිතේ අපි කොහේ යන්න ඕනේද? මොන වගේ ජීවිතයක්ද අපිට ඕනේ කියලා හිතන්න පුරුදු වෙනවා. ඉතින් දෙවෙනි එක තමයි මොටිවේෂන් එක වැඩි වෙනවා. දවසින් දවසේ බෝඩ් එක බලද්දී මට මේකට යන්න ඕනේ. මම මේක කොහොම හරි කරනවා කියන ඩ්‍රයිව් එක වගේ හිතට එනවා. ඒක අපිට නිතරම උද්‍යෝගයක්, මොටිවේෂන් එකක් ලබා දෙන්න හැකියාවක් තියෙන. දවසින් දවස විෂන් බෝඩ් එක බලද්දී අපේ ඉලක්ක මතක් වෙනවා. ඒක අපිට ඉදිරියට යන්න ශක්තියක් වෙනවා වගේම විෂන් බෝඩ් එක අපේ ගැන තියෙන විශ්වාසය, තමන්ට තමන් ගැන තියෙන විශ්වාසය වැඩි කරනවා. මට මේ දේ කරගන්න පුළුවන් කියලා හිතන්න අපි පුරුදු වෙන්න පටන් ගන්නවා. තුන්වෙනි එක තමයි මනසේ දිශාවට ට්‍රේන් වෙනවා. තවත් වැදගත් දෙයක් තමයි විෂන් බෝඩ් එක අපේ අවධානය එක තැනක තබා ගන්න උදව් කරන එක. ජීවිතයේ අවධානය බෙදෙන දේවල් ගොඩක් තියෙනවා. ඒත් විෂන් බෝඩ් එකක් තිබ්බොත් අපිට වැදගත් දේවල් මොනවද කියලා හඳුනාගෙන ඒවට අවධානය දෙන එක ලේසි වෙනවා. කොටින්ම ගියොත් ඔයා වැඩ කල් දාන එක පවා නවත්තනවා. ඔයා මේ අරමුණට යන්න අදිටන් කරගන්නවා. හතරවෙනි එක තමයි ફોකස් එක හදාගෙන යන්න හෙල්ප් කරනවා. ලයිෆ් එකේ ඩිස්ට්‍රැක්ට් වෙන දේවල් ගොඩාක් තියෙනවා. විෂන් බෝඩ් එකක් තියෙනකොට ඔයා මොන පැත්තකටද යන්න ඕනේ කියලා දේ ફોකස් එක තියාගන්න පුළුවන් හැකියාවක් විෂන් බෝඩ් එකට තියෙනවා. ඉතින් අපි නිතර බලන දේවල් මත මනස වැඩ කරන්න නිසා opportunities, ideas, actions ඔයාට නොදැනීම ඒ අරමුණුත් එක්ක අලයින් වෙනවා. මම පුංචි උදාහරණයක් දෙන්නම්. මේක මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකක්. මම මොකක් හරි අවුලකින් හිටියොත්, එහෙම නැත්නම් මම මොකක් හරි සතුටකින් හිටියොත් මම ඒ හා සිද්ධිය සම්බන්ධ පෝස්ට් දකිනවා. يعني මම සෝෂල් මීඩියා එකට යද්දී එක්ක TikTok වෙන්න පුළුවන්, Facebook වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් Instagram වෙන්න පුළුවන්. ඉතින් මේ සෝෂල් මීඩියා එකට යද්දී මම අර මගේ හිතේ අවුලකින් නම් ඉන්නේ, එහෙමත් නැත්නම් සතුටකින් නම් ඉන්නේ, ඒ හා සිද්ධිය සම්බන්ධ පෝස්ට් මට වැටෙන්න ගන්නවා. ඉතින් ඒ වගේ තමයි අපේ මනසේ නිතරම වැඩ කරන දේවල් එක්ක අපිට විශ්වය විසින් විවිධ opportunities ඒ හා සම්බන්ධකාරක එමත් නැත්නම් ideas මේ අපේ මනසට කාවත් වෙලා අපි ඒ හරහා actions ගන්න පොළඹවනවා. ඉතින් විෂන් බෝඩ් එකක් හදන තවත් වැදගත් කරුණක් තමයි මේ තියෙන්නේ. ඉතින් හතරවෙනි එක තමයි negative thoughts අඩු වෙනවා. confusion, fear මට බෑ වගේ සිතුවිලි අඩු වෙලා positive mindset එකක් හැදෙනවා. subconscious mind එක positive විදිහකට train වෙන්න ගන්නවා. නිතරම images, words දකින්න නිසා ඔයාගේ හිත ඒ goals වලට gradually adjust වෙන්න පටන් ගන්නවා. අපි නිතරම දකින්න දේවල් අපේ හිතට ඇතුළත් වෙන නිසා අපි හිතන විදිහත් ධනාත්මක වෙන්න පටන් ගන්නවා.
පස්වෙනි එක තමයි ඩ්‍රීම් එකක් ප්ලෑන් එකක් වෙනවා. හිතට ආපු නිකම්ම කැමැත්ත විෂන් බෝඩ් එකෙන් පස්සේ ඇක්චුවල් ගෝල් එකක් වෙලා ඇක්ෂන් ගන්න ලේසි වෙනවා. කෙටියෙන්ම කියනවා නම් විෂන් බෝඩ් එකක් කියන්නේ මගේ අනාගතය මෙහෙම වෙන්න ඕනේ කියලා මනසට දිනපතා මතක් කරන විෂුවල් රිමයින්ඩ් එකක්. ඉතින් ඔයා ඒ විෂන් බෝඩ් එකේ දාන අරමුණ ඔයාට ඇක්චුවල් ගෝල් එකක් කරගන්න විෂන් බෝඩ් එක ඔයාට හෙල්ප් කරනවා. ඉතින් කෙටියෙන් කියනවා නම් විෂන් බෝඩ් එකක් කියන්නේ අපේ සිහින නිකන් සිහිනවල් විදියට නොතිබිලා ඒවා සැබෑ කරගන්න අපිට මඟ පෙන්වන උපකරණයක් වගේ දෙයක්. ඉතින් මම කියන්නේ රැල්ලක විෂන් බෝඩ් එකක් හදන්න නැතුව තමන් වෙන්න. තමන්ගේ ජීවිතේට ඇත්තටම මොනවාද අවශ්‍ය? උදාහරණයක් වශයෙන් ඔයා රට යන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් ඔයා යන්න ආස රටේ ෆ්ලැග් එක, කියන්නේ කොඩිය. එමත් නැත්නම් ඒ රටේ සිටි එකක්. එමත් නැත්නම් ඒ රටේ නම. මෙන්න මේ වගේ ඔයාට විෂන් බෝඩ් එකට ඇඩ් කරන්න පුළුවන්. ඉතින් තමන් වෙන්න. අනිත් අයගේ හීන පස්සේ වැටිලා ඒ ගැන හිත ඉන්න නැතුව අද ඉඳම මහන්සි වෙන්න. ඉතින් මේ නිව් ජෙනරේෂන් එකේ මම දකින හරි ලස්සන දෙයක් තමයි මේක විශේෂයෙන්ම මම දකින්නේ ගැහැණු ළමයි අතරේ ඒ අය අවුරුද්දක් ඇතුළත ඒගොල්ලෝ අචීව් කරගත්තු ගෝල්ස් එමත් නැත්නම් පුංචි ජයග්‍රහණ අවුරුද්ද අන්තිම සෝෂල් මීඩියා එකට එකතු කරනවා. ඉතින් මේකෙන් තව කෙනෙක්ට ඒගොල්ලෝ මොටිවේෂන් එකක් දෙන ගමන්ම යාළගේ ජයග්‍රහණත් සමරනවා. ඉතින් මං ඒක හරි ලස්සන දෙයක් විදිහට තමයි දකින්නේ. මම කියන්නේ ඒකෙන් ගන්න තියෙන හොඳ දේ අරගෙන අනිත් අය අචීව් කරගත්ත ගෝල්ස් මොනවාද කියලා බලන්නේ නැතුව ඒවා හිතේනේ නැතුව සාමයාලගේ ජීවිතේ හරි ලස්සනට ගෙවනවා. මරු නේද? මෙන්න මේ දේවල් හිතන් හිටපු අන්තිම අවුරුද්ද 2025 කරගන්න. ඉතින් මේ පටන් ගත්ත අලුත් අවුරුද්දේ ඔයාගේ ජීවිතේ ඇත්තටම දේවල් වෙනස් වෙන්න තියෙනවා නම් ඒ වෙනස් වෙන්න ඕන දේවල් මොනවාද කියලා හොඳට ඔළුවට අරගෙන ඔයත් ඔයාගේ හීන සක්සස් කරගන්න. ඔයා 2026 අවසානයේදී මං අචීව් කරගත්තු ගෝල්ස් අනිවාර්යයෙන්ම දානවා කියලා හිතාගෙන වැඩ කරන්න පටන් ගන්න. මොකද එහෙම සෝෂල් මීඩියා එකට දාන අයත් ගොඩාක් තමන්ගේ හීන වෙනුවෙන් මහන්සි වෙච්ච අය. ඉතින් ඔයාටත් ඔයාගේ හීන වෙනුවෙන් අනිවාර්යෙන් යන්න පුළුවන්. ඉතින් අද ඉඳලා මහන්සි වෙන්න. ඔයාගේ බලාපොරොත්තු ඉෂ්ට කරගෙන ඔයත් අවුරුද්ද අන්තිමට පුංචියට හරි සමරන්නත් අමතක කරන්න එපා.